වෙනස්ම විදිහේ රසම රස බණ්ඩක්ක ව්‍යංජනයක් හදාගන්නේ කොහොමද කියලයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. හරිම රසයි වගේම ගොඩාක් ලේසියෙන් හදාගන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ මොනවද ඕනේ කරන්නේ කියලා. මෙතන මම බණ්ඩක්ක ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. බණ්ඩක්ක ටික හොඳට සෝදලා වතුර බේරෙන්න තියලා කැමති හැඩයේ කෑලි වලට කපා ගන්න. මම කපලා තියෙන්නේ මේ විදිහට. මෙතන මම තක්කාලි ගෙඩියක් කපලා අරගෙන තියෙනවා. අමු මිරිස් කරල් 4-5ක් විතර, ලුණු ටිකක්, ඒ වගේම කරපිංච ටිකකුත් අරගෙන තියෙනවා. පොල් කිරි කප් 1/2ක් විතර, මිරිස් කුඩු, කහ කුඩු සහ අමුතුන පහ කුඩු තමයි මේ අරගෙන තියෙන්නේ. බෙදගත්තු උළුහල් ටිකක් එක්ක කුරුඳු කෑල්ලක් අරන් තියෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි ඕනේ වෙන්නේ. අපි බලමු කොහොමද උයාගන්නේ කියලා. මුලින්ම අපි බණ්ඩක්ක ටිකක් බෙද ගන්න ඕනේ. තෙල් ටික රත් වෙන්න තියලා තෙල් එක රත් වුණාම කපාගත්ත බණ්ඩක්ක ටික දාලා බෙද ගන්න ඕනේ. මේ බණ්ඩක්ක ටික ගැඹුරු තෙලේ නෙමෙයි බදින්නේ. තෙල් බොහොම පොඩ්ඩක් දාලා මේ විදිහට බණ්ඩක්කවල පාට වෙනස් වෙනකන්, තද කොළ පාට ගතියට එනකන් බණ්ඩක්ක ටික තෙල් වල බෙද ගන්න. මේ ගානට වගේ බණ්ඩක්ක ටික බෙදගෙන භාජනයකට අයින් කරගන්න. තෙල් එක හොඳට රත් වුණාම අබ සහ සූදුළු ටික තෙල් එකට එකතු කරගන්නවා. අබ ඇට ටික පුපුරාගෙන එනකොට උළුහල් කුරුඳු කෑල්ලත් එක්ක එකතු කරගන්නවා. ඒකට ලුණුයි කරපිංචයි දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. ටිකක් සුවඳ එනකන් මේ ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. ලුණු කරපිංච ටික හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මිරිස් කුඩු අමුතුන 5ක කහ කුඩු ටික එකතු කරගන්නවා. මේ වෙලාවට ගින්දර අඩු කරලා තියෙන්න ඕනේ හොඳටම. ඊළඟට තක්කාලි එක අමු මිරිස් එකතු කරනවා. තක්කාලි කන්න අකමැති කෙනෙක් නම් මේ වෙලාවට සියඹලා එකතු කරගන්න පුළුවන්. මේ ටිකක් බැදෙන්න දෙන්න. ඊළඟට අපි පොල් කිරි ටික එකතු කරගමු. දැන් මම ලුණු ටිකකුත් එකතු කරලා මේ හොද්ද හොඳට පැහැෙනකන් ලිපේ තියලා හැඳි ගන්නවා. ඔන්න දැන් පොල් කිරි ටික නටාගෙන එන්නේ. මේ වෙලාවට අපි කලින් බැදගත්ත බණ්ඩක්ක ටික එකතු කරගන්න ඕනේ. බණ්ඩක්ක ටික එකතු කරලා ගින්දර ටිකක් අඩු කරලා විනාඩි 20ක් විතර අඩු ගින්දරේ උයාගන්න. මේ තියෙන්නේ විනාඩි 20කට වගේ පස්සේ අපි බණ්ඩක්ක ව්‍යංජනය හදාගෙන ඉවරයි. හරිම රසයි මේ බණ්ඩක්ක ව්‍යංජනය. ඒ වගේම හරිම සුවඳයි. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට හදාගන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ අලුත් වීඩියෝ දිගටම බලන්න කැමති නම් රස YouTube channel එක subscribe කරන්න. එහෙමනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.